friends සාදරයෙන් පිළිගන්නවා ඉතින් අදත් අපේ ගේම් බස් SL YouTube channel එකට ඉතින් උන්න අදත් එන driving simulator ශ්‍රී ලංකා අපේ සුපිරි ලංකාවේ බස් ගේම් එකේ ගේම් එකක් ගෙන දෙන්න ඉතින් අද ගෙන තින්නේ old version එකක් version 2.3 එක ඉතින් guys මේක download කරගන්න පුළුවන් link එක මම දාලා තියෙනවා description එකේ සහ first comment එකේ ඉතින් ඒකෙන් ගිහලා download කරගන්න ඉතින් මේ ගේම් එක දැන් මේ අප්ඩේට් එක මේ ඕල්ඩ් version එක නැහැ Play Store එකේ ඔයාලට ගන්න. හරි ඉතින් guys මම මතක් කරන මේ ගේම් එක play කරන්න කලින් තාමත් අපේ channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම යාළුවන්ට share කරන්නත් කියලා. guys setting එකෙන් මම screen එක දාගන්නවා, high graphic දාගන්නවා, day දාගන්නවා. හරිද guys ඉතින් මම garage එකට යන්නේ play button එක දෙනවා. පොඩ්ඩක් ඉන්න guys මේ අඩේ හින්දා මම ඉතින් පොඩ්ඩක් data off කරා. ඉතින් මේක data යන්නේ ඔන්න බලන්න මම play කරලා පෙන්නන්නම්. පොඩාර data on කරලාද කියලා විතරයි බලන්න මේකේ. හරි ඉතින් මම දාලා කියන්නේ. ඉතින් දැන් ඔයාලා දන්නේ නැති guys මේකේ දැන් තියෙන version එක නම් මොන මතක නැහැ. මොකක්ද කියලා version එක කොහමද අලුත් update එකක් එන්න දිනා මොන්ටාගල් සිටි එක. ඉතින් ඒක අමනුත් මම වීඩියෝ එකක් දාන්නම්. ඉතින් DC Games ලා සුප්‍රියක් කරයි මොන්ටාගල් සිටි update එකත්. ඉතින් මෙතනින් මම තෝරගන්නවා AC බස් එක නෙමෙයි මොකද්ද මෙන්න මේ ලේලන් බස් එක. Japan යනවා ත්‍රිකුණාමලේ ශ්‍රීංකමල් play them guys ඉතින් වලව්ව ගේම් එකේ ගේම් ප්ලේ එකක් දුන්නේ නැත්තේ ඇයි කියලා ගොඩක් අය අහලා තියෙනවා. ඉතින් මම මැනේජර් නමින් දුන්නේ. ඉතින් වීඩියෝ ඩිලීට් කරා. මේ ගේම් බාස් එක ඉතින් නම් වෙනස් කරලා ඉතින් guys පොඩක් පාරකුනේ කමන්න මම ආයි දෙන්නම් ඉතින් මේ channel එකේ. ඉතින් ලංකාවේ ලුදෙන් රිලීස් වුණා ජනවාරි 20 වෙනිදා තව ගේම් එකක් මොකද්ද ශ්‍රී ලංකන් බස් වෙනට කියලා. ඉතින් යාලා idea games lk කියන එකේ අදීශ x gaming කියන එකේ තමයි හැදුවේ. අදීශ gaming studio guys ඉතින් යාලා හදලා රිලීස් කරලා තිබ්බා ජනවාරි 20. ඉතින් තාම ගේම් මේක verify වෙන එක මල්ල තියෙන්නේ Play Store එකේ තාම පෙන්නන්නේ නැහැ. ඉතින් ඒක පෙන්නපු ගමන් මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඒකේ ගේම් ප්ලේ ඉතින් guys මම ගොඩක් වෙලාවට මේකට ආස මේක පට්ටනේ ඒක කරන සද්ද එහෙම ඉතින් ගැම්මක් කැමරා මුඩුක් ගැම්මක් ඉතින් මේකට දාගමු LED එකක් දාගමු. හැබැයි LED light නම් පොඩ්ඩක් අවුල් නිකන් අර පරණ තාරේ බස් එක වගේ ඉන්න. හැබැයි මේක සීට් වල ඇතුලේ පොඩ්ඩක් light එක නම් ගතිය බොරු කියන්න ඕනේ නැහැ guys. මේ අමුතු විදියට බෆල් වලින් වැටින් නිකන් පැත්තට අමුතු දිහා ඇතුලේ පොඩ්ඩක් ලස්සනයි. VIP කැබින් නැහැ. ඉතින් normal seat තියෙන්නේ. Oh guys, වදිනවා guys පොඩ්ඩක් රිවර්ස් එක ගන්න වෙනවා. guys මේක ඉස්සරහා යාපනයේ කියලා බෝඩ් එකක් ගහලා දෙනවා. මොකද ඉතින් යාපනයේ කියලා ගහලා දෙන්නේ මන්ද යාපනේ නන්නේ guys අන්නේ ප්‍රධාන මගේ ප්‍රධාන නැවතුම තමයි යාපනයේ. යාපනයේ යනවා මම යන්නේ දැන්. හරිද? බස් එකේ යාපනයේ බස් එකක්. හරිද? නැත්නම් අහන්න එපා මම මේ මොකද යාපනයේ කියලා බෝඩ් එකක් ගහන්න කියලා. එතන මම මේක මගේ බස් වලින් යාපනයටම දුවන්න ගත්ත බස් එකක් හිතා ගන්න. හරිද? ඉතින් guys පොඩ්ඩක් ලෑල්ලට පාගල යන්න. ඉතින් අපිට මෙතන ඉස්කෝල එකට යන්න තියෙනවා දඹල පාසලට යාපනය. ඉතින් අලිමංකඩ ගාව තමයි දැන් ඉන්නේ. අලි ගහින් දන්නේ ටක් ගාලා යන් ගායිස් ඉතින් අලි කන්නත් පාර ඉවරයි ගායිස්. මේ දවස්වල පැවිල්ල හොඳටම වැඩි යාපනයට අර ගිට්ටගෙන් පස්සේ පැවිල්ල තමයි ඉතින්. හරිද? ගිට්ට කුසුලි ගිනතුන් පස්සේ හරිද? ඉතින් ඒ හින්දා වලට වෙන ඉතින් පස්සේ එහෙම වෙල්ලා දින පොඩ්ඩක් ගස්සුත් නෑ දැන්. අම්මට ඉතින් මුහුද තියෙනවා ගායිස් දෙපැත්තේ ඉන්නට. phone එක දින්නෙත් නෑ guys හරියට ඉතින්. Oh guys හපුණාද guys අම්බෝ මේක guys උනේ පොඩ්ඩක් හැප්පෙන වගේ මේ උනේ මේ මොකද්ද guys අන්න කොල්ලා දිනනවා බයි කියනවා ටටා බයි හොන්නක් ගහ හොන්නක් ගහුවේ නෑ බල්ලා. හරි guys මම මේ සිග්නල් ලයිට් දාන්න කියන්නේ guys හර වෙනක මම ඒකයි පොඩ්ඩක් අවුල් උනේ.
ඉස්සර කරනවා සිග්නල් ලයිට් දාන්න කියලා. ඉතින් ස්ට්‍රීම් එක ගිහින් අතාරිය අතට ගෙලින්න ගියා. අම්මට සිරි යන්න කූඹියොත් ඇවිල්ලා ගයිස්. අඩෝ ගයිස් කූඹියොත් ඇවිල්ලා යාපනයට යනවා. මැප් එක ලෝඩ් වෙනවා DC games loading කියලා වටනවා. ගම්මම තමයි ඉතින් මේ අප්ඩේට් එක. ඉතින් මොකද දැන් තියෙන අප්ඩේට් එක ගම්මක් නැහැ කියලා කියනවා නෙමෙයි දැන් තියෙන එක ඊට වඩා ගම්මක් ඉතින් මම මේකට ආසයි. හරිද ගයිස්? ගයිස් අතන රණවීර ස්මාරකය තියෙනවා. ඉතින් ඒකෙන් බැහැ ගන්න කට්ටියට කියන්න පුළුවන් නම් ඔය මට ෆීල්ඩ් එක හැප්පුණා ගයිස් අවුලක් නැහැ. උසේපත් දැම්මා. රණවීර ස්මාරකය ගා බැහැ ගන්න කට්ටිය ඉස්සරහට එන්න. අයින් කන්නේ මේ ගයිස්. අසලක ගාමිණී රණවීර ස්මාරකය. හරිද? බජ්ජිල් ජනප්‍රිය. අන්න ගුමිය ටූතුක ඉඳලා අතලා දිනා ගයිස් මෙතන පාක් කරලා දිනා. බැහැ ගන්න කට්ටිය මම දැන් අතුල්ට යන්න නැහැ ඉතින්. බැහැ ගන්න කට්ටිය බැහැ ගන්න ගයිස්. බැහැ ගන්න. ඕ පස්සේ නගිනව. කවුද කොදර වැහුවා? ඕ ගයිස් ඉතින් මේ කොච්චර බැස්සත් ඉතින් තනින්දර නගින්න හින්දා බහිනකොටම ඊට වඩා පිටසට නගින්න හින්දා පොඩ්ඩක් ෆුට්බෝල් එකේ ඉල්ලන්න තමයි වෙලා තින්නේ. අර බලන්න ඉතින් කන්නඩිය මට පේනවා ෆුට්බෝල් එකේ ඉල්ලන හින්දා පොඩ්ඩ වේග යන්න ඕනේ නෑ. ඒත් කරන්නේ නැහැ ගයිස්. උන්ට තඩින් අල්ලගන්න කියනවනේ. ඒ ගයිස් උඹලා තඩින් අල්ලගෙන ඉල්ල. දමිළ පාසල් දිනා ගයිස් අපි DJ එකකුත් දාගෙන යන්න පොඩි DJ සීන් එකේ සිංගල් දාගෙන ළමයිනුත් ආවනේ මම ඉතින් ඔය අහන්න අපිත් ආවා ඉතින් මට දමිළ පාසල යාපනය. sorry පුති. පොඩ්ඩක් ඉස්සරහට ගියා. බස් එක පොඩ්ඩක් බ්‍රේක් නැති වුණා ගයිස්. Oh guys, මොකක්ද guys ඉන්නේ? guys ගණන් ගන්න එපා මම මෙතන පොඩි අටැක් ගහුවා ඉතින්. ඉස්සරහින් බස් එකක් ආවෙක් ඉන්නේ ආයිත් එකේ. ෆෝන් එක දින්නේ ගයිස් පොඩ්ඩක්. ෆෝන් එක ඇදලා මඩ ගිහලා ඉන්නේ ගයිස්. මොකද මම මේ අර ගම් වතුර කාලේ දිට්ටයි කාලේ පොඩ්ඩක් මෙහෙත් පොඩ්ඩක් ලාවට මඩ වගේ සින්නක් තිබ්බනේ. ඉතින් ගියා ඉතින් පාත බෆර් එකෙත් වැදිලා මට සිරි ෆෝන් වලට මඩ ගිහිල්ලා. යාපනේ හන්දියට අපි යාවලේ ප්‍රධාන බස් නැවතුම් වලට sorry guys කිරිනොච්චේ ප්‍රධාන බස් නැවතුම් වලට අපි යාපනේ යන්නේ. අර බලහකර බස් වල මල කඩක් කාලා දින අපේ ඉන්නේ. හරි බස් ස්ටෑන්ඩ් එක ඇතුළට දාගමු මේ විදිහට. ඔය බැහැ ගන්න කට්ටිය ඉන්නවනේ බැහැ ගන්න. guys මෙතනින් වත් වෙන කඩුවේ ඉල්ලන්නේ. නෑ guys ඒ කොහෙද සිගනල් ලේට ත්‍රිංගමල් යන කට්ටිය ඉන්නවා guys ගොඩක් කට්ටිය. ගමනාන් තියාලාගේ ඒක. මෙතන අපේ බස් එක පොඩ්ඩක් ගහවමු. yes එකක් දාන්න එනවා guys. අද ගෑවුවා පොඩ්ඩක් ඈතින් ගහලා අතන මගේ යාළුවෙක්ගේ බස් එකක් ගන්න තියෙනවා. එතන දැන් ඊ තව විනාඩි 5ක් විතර බස් එකක්. මොකක්ද සින්දු දාලා තියමු අපි. කට්ටිය ඇතුළේ ඉන්නවනේ තව පොඩ්ඩක්. ලෝඩ් එකක් තව ටිකක් මුම්මේ උමනායෙන් ඉන්නවද ඔය ගයිස් අර බලන්න සිට් එක හිස්නේ. බලන්න ඉතින්. ඌ ආතලෙක ඉන්නේ කොල්ලට සෙට් එක ඉතින් ගන්නවනේ ඉතින්. ගයිස් මෙතන LED පොඩ්ඩක් පොඩි ලයිට් ටිකක් තියෙනවා කීරු ටිකක් අරලා වගේ. කවන්න එක විතර පොඩි ස්ක්‍රීන් එකක් වගේ තමයි මම දාලා තියෙන්නේ. DJ එක ඔන් කරාම දැන් බෆල් එකක් වගේ ගැම්මෙන් ඒක වටේ ලයිට් පත්තෙන් පේන්නේ. ඩබල් ශ්‍රී ලංකාවේ කාපට් එක දිනේ ඉතින් ගැම්මෙන් මම දාලා ඉන්නේ. ආයෙක පොඩ්ඩ බස් එක ඇතුලේ බලමු අපි. බස් එක ඇතුලේ නගින්න පුළුවන් නේ කියලා හදන්න කියලා මම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒකට හાર્ට් එකක් දාලා බලමු හදයි කියලා. හදයි දන්න ඉතින් ගැම්මක් කියලා.
මං කියන්නේ මෙතන යාලට මම පෙන්නන්නම් දැන් මෙන්න මෙතන ෆුට්බෝල් එකක් දැක්කට පස්සේ ෆුට්බෝල් එකේ බස් එකක් තුන නැගලා බලන්න පුළුවන් විදිහට කොන්දොස්තර කෙනෙක් කියලා. හරිද? කොන්දොස්තර කෙනෙක් දාන්න කියලා මෙසේජ් එකක් දාන්න ඕනේ guys. හරි guys. එක්ගම ටිකක් ලෝඩ් වෙලා තියෙන්නේ. පේන වැඩ ෆුට්බෝල් එකේ තියෙනවා. පුණ්ණන් ආපල් එකටත් තියෙනවා ඉතින්. ආගාස් ස්ටාර්ට් කරද්දි පොඩ්ඩක් වෙන්නේ. ඒක ඔෆ් වුණා. පයින් දැම්මා. දැන් ඔෆ් කරමු guys. දැන් ආයි ගන්න හදන්නේ. මේ විදිහට බස් එක ලියලා දාගමු ස්ටෑන්ඩ් එකේ. අම්මට බොක්ක ෆෝන් එක අදින්නේ නැහැ guys. මොකක් හරි වෙලා. ආයේ දැන් හරි guys. ඒත් පොඩ්ඩක් ලාවට දෙන පොඩ්ඩක් ටිකක් ගහනවා අපි. මල්ලි ඔතෙන් ටික පොඩ්ඩක් ගහන්න මේ මොනවාද මල්ලි පොඩ්ඩක් ඉන්න ගෑස් පොඩි රිවර්ස් පාරක් දාන්න කිව්ව මට මෝ හේතුව දන්නේ පොඩ්ඩක් රිවර්ස් ගන්න කිව්වා ඉන්ජාරම් පොඩ්ඩක් ළඟට ගන්න කිව්වා ඊයේ ඉතින් ගහන්න ගෑස් ඉතින් තෙල් ගහන ගමන් බලන්න මොකද්ද මල්ලි මට සිරි මල්ලි මේ ෆුල් ටැන්ක් එක गाइस මං ෆුල් ටැන්ක් ගහන්න කිව්වා අපි පොඩ්ඩක් එන්ජින් ඔෆ් කරගමු හරි गाइस ගහලා ඉවරයි සල්ලි ටික දෙන්න තියෙන්නේ මේ දැන් අර තාක්ෂණයේ හින්දා මෙන්න මෙතන තමයි සල්ලි ටික දාන්න තියෙන්නේ ඔන්න සල්ලි ටික දාන්න කොහෙද මම යන්නේ නොතන සල්ලි ටික දැම්ම දැන් තාක්ෂණයේ හින්දා මිනිස්සු නැහැ ඒකේ මිනිහෙක් කියනකොට කතා කරනවා गाइस නෙක් ගමු गाइस स्टार्ट करेगा දැන් ඉතින් යන්න තියෙන්නේ guys මල්ලි බොක්ක හෝන් එක අවුල් ගිල පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් වේගෙන් යනවා ඉරණමඩු ජලාශයේ දොකෝද මට මතක විදිහට දැන් මම මතක නෑ guys මේ පරණ අප්ඩේට් එකනේ ඉතින් ඉරණමඩු ජලාශයේ පාලම තියෙනවා ඉතින් අපි එතනින් බහ ගන්න කට්ටිය ඉන්නවනම් ටක් ගාලා ඉස්සරහට මට පොඩ්ඩක් මේ රෝඩ් එක මතන එකයි ඕ guys ඉරණමඩු sorry මේ පොඩ්ඩක් ඉස්සර කරද්දි මේ වුණා පොඩ්ඩක් පරක් වුණා sorry එන අපි ගියා guys ඉස්සර කරද්දි පොඩි තාක්ෂණික දෝෂයක් ඇති වුණා හරිද තාක්ෂණික දෝෂයක් ඇති වුණා බස් එකේ ඉතින් guys ඒ හින්දා බස් එක හදන්න එන එක ඉන්නේ නම් මම ඉතින් නැවතුවාම ලෝරියට යන්න තියලා නැහැ ඉතින් කෝඩ් එකක් තිබ්බම බැහැලා හරි ඉතින් guys ඊළඟ වීඩියෝ එකෙන් මම එහෙනම් අල්ලි ටික අවසන් කරනවා එහෙනම් අපි ගිහින් එන්න bye bye